ඔන්න අද අපිට කුරියකින් පැකේජ් එකක් වෙලා තියෙනවා කස්ටමර් කෙනෙක්. අපි ඕපන් කරලා බලමු මොකද්ද තියෙන්නේ කියලා. මේක ඩිවෝල්ට් බැටරි පැක් එකක්. ලෝ පවර් තමයි අවිල්ල තියෙන්නේ. අපි ගලවලා බලමු මේකට මොකද වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි මල්ටිමීටරෙන් මේ විදිහට ඔක්කොම සෙල්ස් ටික චෙක් කරගද්දී අපිට පේනවා සෙල්ස් රෝ දෙකක් ඩැමේජ් වෙලා තියෙනවා. ඊට පස්සේ ඊතුරු සෙල් වල ඉම්පිඩන්ස් චෙක් කරද්දී ඒ බැටරි ටිකත් හොඳටම අවුල් වෙලා තිබ්බේ. ඊට පස්සේ අපි ක්ලයන්ට් එක කතා කරලා මේකේ ෆුල් බැටරි රීප්ලේස්මන්ට් එකක් කරන්න කතා කරගත්තා. ඉතින් මේ විදිහට ඔක්කොම සෙල්ස් ටික ඩිස්මැන්ටල් කරගන්නවා බෝඩ් එකකින්. මේකට අපි 2400 mAh brand new batteries use කරනවා. එතකොට මේ කස්ටමර්ට තව අවුරුදු 2-3ක් අනිවාර්යයෙන්ම මේක හොඳට වැඩ කරන්න පුළුවන් මේ බැටරි පැක් එකත් එක්ක. ඉතින් ඔයාලට ඩැමේජ් වෙච්ච හරි වැඩ කරන්නේ නැති ඩ්‍රිල් පැක්ස් තියෙනවා නම් මේ විදිහට අපිට කියලා රිපෙයාර් කරගන්න පුළුවන්. මේ වගේ ප්‍රොෆෙෂනලි ක්වලිටි රිපෙයාර් එකක් කරගන්න පුළුවන්. අපි ලිතියම් බැටරිස් උත් හදනවා, නිකල් කැඩ්මියම් බැටරිස් උත් ලිතියම් වලට කන්වර්ට් කරලා හදනවා. ඉතින් ඕනම ජාතික බැටරි එකක් අපිට රිපෙයාර් කරන්න පුළුවන්. ඔයගලන්ට කුරියර් කරලා එවන්නත් පුළුවන්. අපි ලොකේට් වෙලා ඉන්නේ නිගම්බවල. ඔයගලන්ට මෙහෙ විසිට් කරන්න මොම නැහැ. ඔයගලන්ට ඕන දෙයක් කුරියර් කරලා එවලා රිපෙයාර් කරගන්න පුළුවන්. ඉතින් මේ රිපෙයාර් එකත් ඉවරයි. මේ බැටරි පැක් එක බ්‍රෑන්ඩ් නිව් බැටරි පැක් එකක් විදිහට තව අවුරුදු ගාණක් මේ ක්ලයන්ට් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලගේ තියෙන රිපෙයාර්ස් වලට අපිව කන්ටැක්ට් කරන්න.